මේක අපි කොහොමත් පාසල් ක්‍රමය කියලා කියන්නේ තාම පස්සෙන් යන ක්‍රමයක්. හැබැයි ඉතින් පොදුවේ හැමෝටම ලබා ගන්න පුළුවන් යම් කිසි අවම මට්ටමේ සිස්ටම් එකක් විදියට තියෙන්නේ ඕක. හැමෝටම නැත්තම් ප්‍රමිතියක් ඇති ක්‍රමයක් ලබා ගන්න බෑනේ වෙන සල්ලි තියෙන කෙනෙකුට නම් වෙන රටවල් වල හරි නැත්තම් ඉන්ටර්නෙට් ඇක්සස් වලින් හරි එයාට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඕනම දෙයක මේ ප්‍රතිසංස්කරණය කරනවා නම් ඕන දෙයක් හොඳයිනේ ප්‍රතිසංස්කරණය කරනවා ඕන දෙයක් හොඳයි. බිල්ඩිමක් වුණත් හොඳයි. හැබැයි බාස් හරියට ඉන්නවා. ප්‍රතිසංස්කරණය හොඳ වුණාට බාස මෙලෝඩියක් දන්නේ නැති එකෙක් නම් ගෙන්නනවා. වැඩේ චොකා. ප්‍රතිසංස්කරණය කරනවට වඩා හොඳයි නොකර ඉන්නේ. නැත්නම් ඒක බාස දැනගන්න ඕන බිල්ඩිම අයිති එකත් එක්ක කතා බහ කරලා ඌ දැනුවත් කරලා මොනවද කරන්න ඕන කියලා කරා. ඒතර සරල ප්‍රතිසංස්කරණය ගැන අදහස නැතුව තමයි මේකල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැත්තට පැන්නේ. දැන් ප්‍රතිසංස්කරණ වල ප්‍රධානම වැදගත්කම මොකක් හරි දෙයක් අපි දන්නවා මේක තමයි ප්‍රතිසංස්කරණය කියලා ඇවිල්ලා බස්සන එක නෙමෙයි. ඒ කියන්නේ උඩින් මොකක් හරි ඇවිල්ලා මේක ඇතුළට තල්ලු කරන එක නෙමෙයි ප්‍රතිසංස්කරණය කියන්නේ. අපේ යම්කිසි සංවාදයක් ඇතුලෙන් ගොඩ නැගෙන දෙයක්. ඒතකොට අධ්‍යාපනය කියන එක නැත්නම් පාසලට සම්බන්ධ විවිධ පාර්ශව ඉන්නවා අම්මලා තාත්තලා ඉන්නවා ගුරුවරුන් ඉන්නවා ළමයි ඉන්නවා. ඒතකොට ළමයින්ගේ පොත් වලට මොකක් හරි දැම්මා කියලා ළමයින්ගේ පෙළ පොත් වෙනස් කරා කියලා ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට පාසල් පද්ධතිය ඇතුලේ තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ පද්ධතිය හිර වෙලා තියෙන තැන් තියෙනවා. ඒතකොට ඒව සම්බන්ධයෙන් දැනුවත් මේ දේවල් එළියට එන්නේ සංවාදයක් ඇතුලේ. ඒතකොට මෙන්න මේ සංවාදය හරියට කරන්නේ නැතුව විශේෂයෙන්ම මේ ආණ්ඩුව ප්‍රතිසංස්කරණ කරන්න යනවා කියන එක ඉතාම භයානක දෙයක්. මොකද මේ ආණ්ඩුව එහෙම පරිණත ආණ්ඩුවක් නෙමෙයි. ඒ වගේ ලොකු වැඩක් කරන්න. ඒ වගේ ලොකු වැඩක් කරන්න. අපේ බෝක්කු හදන වැඩ. දැන් පාර දින පාරට වඩා උසයි කානුව. ඒක හරි ඒ ක්‍රමය හරි කියලා කියන්නත්